හරි. අපි කවුරුත් කැමති ලස්සන ෆොටෝ එකක් ගන්න. ඒත් මේ ඡායාරූපකරණය කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක පිටිපස්සේ තියෙන තාක්ෂණය, ඒක වැඩ කරන්නේ කොහොමද? අපි අද මේ කතාවේදී මේ මූලිකම දේවල් ටික සරලව තේරුම් ගන්නයි යන්නේ. මුලින්ම පටන් ගමු මේ වචනයෙන්ම. ෆොටෝග්‍රැෆි කියන වචනේ තේරුම ගැන හිතලා තියෙනවද? ඒක ඇවිත් තියෙන්නේ ග්‍රීක භාෂාවෙන්. සරලවම කිව්වොත් තේරුම තමයි ආලෝකයෙන් ඇඳීම. හරිම ලස්සනයි නේද ඒ අදහස? නිකම්ම පින්තූරයක් ගන්නවා කියනවට වඩා ආලෝකය කියන පින්සල පාවිච්චි කරලා චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. ඉතින් මේ වචනයෙන්ම පැහැදිලි මේක කලාවක් ඒ වගේම විද්‍යාවක්. හරි. ආලෝකයෙන් ඇඳීම කියන එක හරිම කාව්‍යාත්මකයි. ඒත් ඇත්තටම ප්‍රායෝගිකව මේ වැඩේ වෙන්නේ කොහොමද? ආලෝකය කියන අමුද්‍රව්‍ය විතරක් පාවිච්චි කරලා කොහොමද ස්ථිර රූපයක් නිර්මාණය වෙන්නේ? අන්න ඒක තමයි අපි ඊළඟට බලන්න ඕන ප්‍රශ්නය. ඒකට උත්තරේ තියෙන්නේ කැමරාවක් ඇතුලේ ආලෝකය යන ගමන දිහා බැලුවම. අපි බලමු මේ ගමන මොන වගේද කියලා. ඇත්තටම මේ ක්‍රියාවලිය හිතනවට වඩා හරිම සරලයි. මූලිකවම පියවර තුනයි තියෙන්නේ. බලන්න. මුලින්ම ආලෝකය කැමරාවේ ඇහ වගේ තියෙන කාච හරහා ඇතුළට එනවා. ඊට පස්සේ ඒ ආපු ආලෝකය කිලින්ම ගිහින් වදිනවා කැමරාවේ සංවේදකය මත. මේ සංවේදකය කියන්නේ ඉස්සර තිබ්බ ෆිල්ම් එකේ ඩිජිටල් පිටුපත වගේ දෙයක්. අන්තිම පියවර තමයි අර සංවේදකය මත වැටුණු ආලෝක තොරතුරු ටික ඩිජිටල් දත්ත විදිහට සටහන් කරගන්න එක. අන්න එතකොට තමයි අපිට රූපයක් ලැබෙන්නේ. ක්ෂණයකින් ආලෝකය දත්ත බවට පත් වෙනවා. හැබැයි නිකම්ම රූපයක් ග්‍රහණය කරගත්තට මදි. එතනින් එහාට තමයි නියම ශිල්පයේ පටන් ගන්නෙ. ඒ කියන්නේ ඡායාරූප ශිල්පියාර ඇතුළට එන ආලෝකය පාලනය කරන්න ඉගෙන ගත්තම. ඉතින් ඔය ආලෝකයේ පාලනය කරන්න තියෙන යතුර තමයි අපි නිරාවරණ ත්‍රිකෝණය එහෙම නැත්නම් එක්ස්පෝෂර් ට්‍රයැන්ගල් කියලා හඳුන්වන මූලික සංකල්පය. මේක තමයි ඡායාරූපකරණයේ තාක්ෂණික පැත්තේ හදවත වගේ. හරිම සරලව හිතමුකෝ. ඇපර්චර් කියන්නේ ආලෝකයට ඇතුළට එන්න තියෙන දොරටුව කොච්චර ලොකුවට අරිනවද කියන එක. ෂටර් ස්පීඩ් කියන්නේ අර දොරටුව කොච්චර වෙලාවක් ඇරලා තියෙනවද කියන එක. අන්තිමට ISO කියන්නේ ආලෝකයේ එකතු වෙන සංවේදකී සංවේදීතාවය කොච්චරද කියන එක. හරියට වතුර එකතු කරන බාල්දියක් වගේ. ඡායාරූප ශිල්පයේ කරන්න ඕන මේ තුනම හරියටම සමබර කරලා ඕනට වඩා වැඩිත් නැතුව අඩුත් නැතුව නියම ආලෝක ප්‍රමාණයක් සංවේදකයට ලබා දෙන එක. අන්න ඒ විදිහට තාක්ෂණික දේවල් ටික අතට ගත්තම ඊට පස්සේ නිර්මාණශීලීත්වයෙන් පිරුණු සම්පූර්ණ ලෝකයක්ම විවෘත වෙනවා. ඡායාරූපකරණය කියන්නේ එක දෙයක් නෙමෙයි. ඒක ඇතුලේ ගොඩක් විවිධ ක්ෂේත්‍ර දිනනවා. උදාහරණයක් විදිහට වනජීවී ඡායාරූපකරණය කියන්නේ ඉවසීම ගැන. සෝබාදහමේ දුර්ලභම මොහොතක් අල්ලගන්න එක. පෝට්‍රේට් ඡායාරූපකරණය කියන්නේ මිනිස්සෙක්ගේ හැඟීම්, ඒ කෙනාගේ මූණෙන් කියවෙන කතාව ග්‍රහණය කරගන්න එක. එතකොට ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේ තියෙන අවුල් සහගත බව ඇතුලෙන් කතා හොයාගන්න එක. ෆැෂන් ෆොටෝග්‍රැෆි වලින් කරන්නේ ඇඳුම් විලාසිතා පාවිච්චි කරලා සම්පූර්ණ වෙනම ලෝකමවන එක. බලංග හැම ක්ෂේත්‍රයක්ම එකම කැමරාව එකම කාච පාවිච්චි කරලත් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතා. හොඳයි. මේකෙන් අපි ගොඩාක් ගැඹුරු කාරණයකට අරගෙන යනවා. ඒ තමයි ඡායාරූපයක තියෙන බලපෑම. මොකද ඡායාරූපයක් කියන්නේ නිකම්ම ක්ලික් කරනවට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඇත්තටම නිකන්ම කැමරාව දික් කරලා බොත්තම ඔබන එකක් කියලා හිතන්න හරිම ලේසි. ඒත් එහෙම හිතුවොත් අපිට ඒකේ තියෙන සම්පූර්ණ අර්ථයම මගහැරෙනවා. ඡායාරූපයක නියම බලය තියෙන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු තැනක. පළවෙනි දේ තමයි මේක හරිම ප්‍රබල කලා මාධ්‍යයක්. Taman ලෝකයේ දකින්න විදිහ අනිත් අයට පෙන්වන්න සතුටක් දුකක් පුදුමයක් වගේ හැඟීමක් එක රූපයකට ග්‍රහණය කරගෙන වචනයක්වත් නැතුව බෙදා ගන්න පුළුවන් විදිහක්. ඊළඟට ඡායාරූපයක් කියන්නේ හරියට කාලයන්ත්‍රයක් වගේ. මොකද හැම ඡායාරූපයක්ම කියන්නේ ඓතිහාසික ලියවිල්ලක්. එක මොහොතක් සදාහටම නවත්තලා තියෙනවා. ඒ කියන්නේ අපේ පෞද්ගලික මතකයන් වගේම අපේ පොදු ඉතිහාසයත් සුරක්ෂිත වෙනවා. අතීතයේ කවදාවත් ඇත්තටම මැකිලා යන්නේ නැහැ කියලා සහතික කරනවා. සමහර විට මේක තමයි වැදගත්ම දේ. ඡායාරූපකරණය කියන්නේ විශ්වීය භාෂාවක්. බලවත් ඡායාරූපයකට පුරවන් සංස්කෘතික බාධක. භාෂාමය බාධක මේ හැමදේම පහු කරගෙන ගිහින් කතාවක් කියන්න සිදුවීමක් වාර්තා කරන්න ලෝකයේ වෙන දේවල් ගැන මිනිසුන්ට යමක් දැනෙන්න සලස්වන්න ඒ sannivedanaya වෙන්නේ ක්ෂණයකින්. ඉතින් මේ හැමදේම හිතේ තියාගත්තම අන්තිමට හිතන දෙයක් ඉතුරු වෙනවා. හැම ඡායාරූපයක්ම කියන්නේ කාලය ඇතුලේ ගල් ගැහුණු කතාවක් නම් මීළඟට නිර්මාණය වෙන ඡායාරූපෙන් කියවෙන්නේ මොන වගේ කතාවක් වේද? ඒකෙන් සදාටම සුරක්ෂිත වෙන්නේ මොන මොහොත වේද?